මම අම්මලාගෙන් තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයත්තන්ගේ ගෙවල් වල කාටද යකු යනවා කියන්නේ මොකද්ද මේ? කේන්ති යන්නේ කාටද? ඔහොම කල්පනා කරන්න බෑ. ගෙදර වැඩිපුරම කේන්ති යන්නේ කාටද? සමහරු කියනවා හාමුදුරුවෝ නිදාගත්තාම හැරවන්න බයයිලු. ඇයි? හැරෙවොත් බයිනවලු. දඩ ගොංකම් ඕන හොඳේ. මෝඩකම මොකද්ද? කේන්ති යන්නේක. පින්නතුනි මේ තරහව මේ වෛරය ඇවිස්සෙන්නෙම ප්‍රබල අකුසලයක් වෙච්ච ද්වේෂය ඇති වෙන්නෙම මේ මිනිසත් භවයේ තුල නරකටමයි සසර දිග්ගස්ස ගණ්ඩමයි. එක වචනකින් මුළු සංසාරෙම දිග්ගැස්සෙනවා. අදිෂ්ඨාන කරලා මට ඇති වෙන්නේ කේන්තියක්, මට ඇති වෙන්නේ තරහවක්. මෙහෙම හිතන්න පුළුවන් එක මාත්මේ මොකක්? බල්ලොන්ට බල්ලලුන්ට මේව කිව්වට තේරෙනවද? මිනිස්සුන්ට විතරයි. කේන්ති ඇති වුණාම පින්නතුනි අර සමහරු කියනවනේ දැක්කහම යකු යනවා කියනවනේ. දැක්කහම කේන්ති ඇති වුණාම වෛරය ඇති වුණාම ඒක එළියට පයින්නවා වචනේ. ඒ වචනය හොඳටම ප්‍රමාණවත් කල්ප ගානක් නරකයේ තිරිසන් ලෝකෙ දුක් විඳින්න. මිනිස්සු තුල වෛරක්කාරකම ඇති වෙන්න. එක වචනකින් පින්නතුනි සංසාරේ වෛරක්කාරය ඇති වෙනවා. අර දැක්කද අර බිරිඳගේ අරන් ගිහිල්ලා තිබ්බ අනියන් සමියාගේ මිදුලේ. මොන වෛරයක් තියෙන්න ඕනද? ඒ වෛරය පොඩියට හරි පටන් ගන්නෙ කොහොමද? දැන් බණ ඉවරලා යනකොට ඔන්න මේක බලන්න පුළුවන් ඔය ඇත්තන්ට. කාට හරි කී කියා යන්නකෝ ඔය. නිකන් තෝතෝ කී කියා යන්නකෝ. මිනිස්සුන්ට කේන්ති ඇවිස්සෙන්නේ වෛරය ඇති වෙන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? එහෙම හිතා ගන්න බැයි නම් කියලා බලන්නකෝ. පේනවාද හිතිච්ච දේවල් වචන වලට පරිවර්තනය වෙනකොටනේ වාචාය සංවරෝ සාදු බුදුරු ගන්නනවා මොකක්? වචනේ සංවරකම තියෙන්න ඕනේ. වචනේ ඉඳන් හික්මීම තියෙන්න ඕනේ. වචනේ ඉඳන් හික්මීම සකස් කරගන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. එනිසා මම හැමදාම වගේ යෝජනා කරනවා. කාගේ හරි හිතක් රිදෙනවා නම් පින්නතුනේ හෙට ඉඳන් අර තෝ කියලාවත් කතා කරන්න එපා. කාගේ හරි හිතක් රිදෙනවා නම් කුණුහරුපයක්වත් කියන්න එපා. වචනේ පරිස්සම් කරගෙන කුසලයේ රැස් කරගන්න පුළුවන්. හරි දුර්ලභාත්ම භාවයක් පින්නතුනේ මේ මනුෂ්‍යාත්ම භාවය කියන්නේ. මහා ලොකු දෙයක් නෑ. කට පරිස්සම් කරගෙන ඉන්න දෙන්නේ. ඔය ගෙවල් වල එකට එක කියනව නේද හරියට? ඔය එකට එක කියන එක නවත්තන්න. පින්නතුනේ මේ වචනයෙන් වෙන්න ඕනේ මිනිස්සු නිමෙන එක. ගෙවල් වල වැඩිපුරම වෙන්නේ නිමෙන එකද අවුලන එකද? මහ දෙයක් ඕන නෑ. පොඩි උන් වතුර බෝතලයක් බැරි වුණත් අම්මට කියන්නේ නෑනේ අයියේ. අපේ ගෙවල් වල බලාගෙන ඉන්නවා වැරදෙනකොට. අපේ ගෙවල් වල බලාගෙන ඉන්නවා බැරි වෙනකොට අමතක වෙනකොට. අර කණ්ඩනේ බලාගෙන ඉන්නේ. අපිට මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් වුණාම සේරම එක්කහුව වෙලා අපි කූල් ඩවුන් කරනවද? අපිට මොකක් හරි අමතක වීමක්, බැරිවීමක්, අතපසු වීමක් වුණාම සේරම එකතු වෙලා අපිව සනසනවද වනසනවද? අර මිනිස්සු බලාගෙන ඉන්නේ අනේකට වරදිනකම්. පින්නත්නි මේ සිතට ඇති වෙන්න පුළුවන්. අනේකගේ වැරදීම, අනේකගේ පෙරදීම, අතපසු වීම, බැරිවීම
අනෙකගේ නොදන්නාකම ඒ ඕනම දෙයක් මුලට දාගෙන ඔයත්තන්ට කේන්තිය දෙන්න පුළුවන්. ඔන්න ඔය වැරදි වැඩේ නවත්තන්න. අත්ත සම්මා පනීදිච තමා මනමින් පිහිටුවා ගන්න හැකියාවක් තියෙන්න ඕන. දැන් කොහොමද මේ වැට ඉස්සරහා සේරම නැගිට්ටොත් එහෙම? මැද්දේ නම් හදනවනේ. බෙරිහන් දෙනවනේ පේන්නේ නැහැ කියලා. ඔය අපූර්වට මේ ගහගන්න යනවනේ පේන්නේ නැහැ ඉඳ ගන්නලු. අර තමන් මනමින් පිහිටුවා ගන්න බැරිකම අපිට පුළුවන් වෙන්න ඕනේ පින්නතුනේ අපි පාලනය වෙන්න. අපිට පුළුවන් වෙන්න ඕනේ මන්ද මේ වගේවල් වල කරනවද නැද්ද කියලා. ඒ පාලනය තුලින් යහපත් දේවල් විතරක් ඉස්මතු කරගන්න. උදාහරණයක් විදියට ඔය මම මේ අම්මලාගෙන් අහන්නේ තාත්තලා අම්මලාගේ හොඳ කියනවද? තාත්තලා ගෙදර ඇවිල්ලා කියනවද? ජීවිතේ එක දවසක්වත් අහලා තියෙනවද උයන එක එපා වෙලා තියෙනවද කියලා? එහෙම නිකමටවත් අහනවද නැහැ? ඔච්චර මහන්සි වෙනවා රෙදි හොදනවා ළමයිගේ වැඩ කරනවා තුන් වේලම උයනවා. කව සම්මා ජාතියකට හොඳක් කියලා තියෙනවද? එහෙම අගේ කරනවද ගෙවල් වල? ඔහොම බණහන මම කල්පනා කරනවා මං කවද්ද මගේ බිරිඳ වගේ කරේ කියලා. ලෝකෙට බෝධිසත්වෝ වගේ ඉන්නේ. මේ තමන්ගේ හිත පාලනය තුලින් අර ඇති වෙන වැරදි දේවල් යටපත් කරලා යහපත් දේවල් ඉස්මතු කරගෙන අපිට පුළුවන් වෙන්න ඕනේ ද්වේෂයෙන් නැති තැනට තමන්ව පාලනය කරගන්න පිහිට ගන්න. එහෙම කරන්න පුළුවන් වෙන්නේ අනේක අගය කරනකොට. මං කියන්නේ මේ පුද්ගලයව ආශ්‍රය කරනකොට. එහෙම කරන්න පුළුවන් වෙන්නේ අනේකගේ හොඳ කියනකොට. එහෙම හොඳ කියනවද නැහැ? ඔය අම්මලා තාත්තලාගේ හොඳ කියලා තියෙනවා. මහන්සි වෙනවනේ අපරාධනේ මෙහෙමයි කියලා. අගේ කරනවද? අඩුම දරුවෙකුගේවත් පුරුදු වෙන්න මේ ගෙදර 7-800ක් නැහැනේ 4-5 දෙනා ඉන්නේ. අර දරුවන්ට එහෙම කියනවා හාමුදුරුවනේ ළමයා එපා කියන එකමලු කරන්නේ. ඉතින් ඒ ළමයාට කියන්න එපා කියන එක විතරනේ. එපා කියන එක විතරමනේ කටවල් වල තියෙන්නේ. කවදාවත් තියනවද ඔය අගේ කරනවද? මට කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ දර ඉස්කෝල් නිවාඩුනේ මේ කාලේ. හාමුදුරුවනේ ඉස්කෝලේ යනකොට හොඳට කොණ්ඩේ කපාගෙන හිටියලු. අර නිකමටවත් හොඳක් කියවේ නෑලු අම්මයි තාත්තයි. නිවාඩු දුන්න ගමන් මිනිහා පොඩි කට් එකක් කපලා. මේක කපපු ගමන් බැන්නලු රස්තියාදුකාරයා කියලා. අර බලන්නකො කවුද අකමැති තමන්ගේ හොඳ මේ කියනවට? කවුද අකමැති තමන්ගේ ಗುಣ කියනවට? අනුන්ගේ වැරදි කියන එක නවත්තලා හොඳ කියන්න පුරුදු වෙන්න. මේක ගෙදරින් පටන් ගන්න. පින්නතුනි එතකොට මේ වෛරය ඇති වෙන එක නවතිනවා. එහම හොඳ කියනකොට වෛරයක් ඇති වෙනවද? ಗುಣ කියනකොට වෛරයක් ඇති වෙනවද? ඒ නිසා මම යෝජනා කරනවා ඔයත් සියලු දෙනාටම අර අඩුපාඩු දකින්න එක ටිකක් නවත්ත ගන්න. අඩුපාඩු දකින්න එක මග අරගන්න. අර දන්නවන්නේ අර වේදේශිකා කියලා ගෘහපතිනියක් හිටියා. මං කියන්නේ වේදේශිකාලා වෙන්නත් එපා කාලීලා වෙන්නත් එපා. වේදේශිකාගා වැඩ කරා ගෑනු ළමෙක් කාලි කියලා කෙල්ලෙක්. වේදේශිකාගේ බොහෝම හොඳ අර කල්යාණ කීර්ති සද්දෝ අබ්බුග්ගත කල්යාණ කීර්ති ഘോഷාවක් පැතිරලා තිබ්බා. වේදේශිකා ගැන හැම තැනම හොඳ කිව්වා.
දවසක් කාලිට ඕන වුණා වේදේශිකාවගේ මේ කරුණාවන්තකම හැමතැනම හොඳ කියනවා. මේක ඇත්තද කියලා බලන්න ඕන වුණා. අර වේදේශිකාට කේන්ති යන්න හේතුවකුත් නැහැ අයියේ. කාලි හොඳට වැඩ කරනවා. හොඳට මතක තියාගන්න. ඔය හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. ඔය කියනවනේ අපි කොරණකම් විතර සහතික ඇත්ත වෙන්න දුන්නේ. අපි හොඳට ඉන්නකම් අපිට තියනකම් අපි දෙනකම් හොඳටම හොඳයි. අපි නොදුන්න දවසට මිනිස්සුන්ගේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි අපි හිතමුකෝ කාගෙන් හරි ගිහිල්ලා රුපියල් 500ක් ඉල්ලුවා කියලා. 500 ඉල්ලනකොටම නෑ කියනවා. මේවා මම ගොඩක් දැකලා තියෙනවා මේ ආයතනවල කාර්ය මණ්ඩලයේ ඉන්න තැන්වල. ඉල්ලලා දෙන්න බෑ කියපුවාම මොකද කියන්නේ? අයතොට කිසි උදව්වක් කරන්නේ නැලු. වෙන කාගෙන් හරි උදව්වක් ඉල්ලලා ඒ මිනිස්සයා ඒ උදව්ව බෑ කියපුවාම කරන්න බෑ කියම අපේ හිතේ මොකක්ද ඇති වෙන්නේ? අර මිනිස්සයා කෙරෙහි කරුණාවක්ද ඇති වෙන්නේ වෛරයක්ද ඇති වෙන්නේ? ඔය ගම්වල අපූර්වට මගේ දැහැට ඇවිල්ලා තියෙනවා. කියන ඔවුන්ගේ හෙල්මට් එකක් ඉල්ලුවක් දෙන්නේ නැලු. නොදෙන්නේ ඒ වෙන මනුස්සයා දුන්නේ නැහැ. කුලප් වෙන්නේ මොකටද? මේවා මේ හදාගන්න ඕන දේවල්. කාගෙන් හරි මොකක් හරි ඉල්ලලා ඒක දුන්නේ නැත්තම් පුරුදු වෙන්න වෛර නොකර ඉන්න. පුරුදු වෙන්න පලිගන්නේ නැතුව ඉන්න. අපේ හිත තුළ තියෙන්න ඕනේ මට නොදුන්නට අර මම දෙනවා කියන විශිෂ්ට ගුණය තියෙන්න ඕනේ. වේදේශිකා කේන්ති යන්න විදිහක් තිබ්බේ නැහැ. අර හොඳට ඉන්නකම් හොඳයි. කාලි වෙලාවට කලින් නැගිටිනවා හොඳට වැඩ කරනවා. කාලිට දවසක් ඕනෑ වුණා පින්නතුනේ මේ වේදේශිකාගේ කරුණාව ඇත්තමද කියලා බලන්න උදේ 10ට විතර නැගිට්ටා. වේදේශික අහනවා මොකද පරක්කුනේ? අර කාලි කියනවා නෑ නිකන් කියලා. දවසක් දෙකක් තුනක් පරක් වෙන හැමදාම කියනවා නිකන් කියලා. ජීවිතේ හොඳට මතක තියාගන්න. මේ වගේ ඇබැද්දි ඕන තරම් වෙන්න පුළුවන්. අර නරි ඇවිල්ලා තට්ටු කරනවා ඉඳලාම කවුද මේ නරියා? ඔයත්තන්ටත් නරි තට්ටු කරනවා හොඳ කුලප්පු වෙන්න එපා. මාරයා මේ කෙලස් ඇවිල්ලා ඉබ්බෝ වගේ ඉන්න ඕන. ඉබ්බාගේ කට්ටට තට්ටු දාපු ගමන් මොකද ඉබ්බා කරන්නේ? කැලි හංග ගන්නවා. අපි මොකද කරන්නේ තට්ටු දාපු ගමන්? අපි කුලප්පු වෙනවා. කුලප්පු වෙන්න එපා. අකම්පිත වෙන්න ඕනේ. කලබල වෙන්න කම්පා වෙන්න නරකයි. අර මණිකණ්ඨ ජාතකෙත් උගන්වනවනේ. අර වදයක් නම් මොකද කරන්න ඕන? ඒක අතෑරලා දාන්නවා යන්න නැතුව ඉන්න ඕනේ. පින්නතුනේ. කාලි පරක් වෙලා නැගිටින එක කාලි වැඩ කරන්නේ නැති එක වේදේශිකාට දරා ගන්න බැරුව කියන්නේ අග්ගල සූචින් ගහෙත්වා සීසම් පහරි ගත්තා ඔය දොරපොල්ල ගත්තා ගැහුවා කාලි. කවුද පරක් වෙලා නැගිට්ටේ? කාලි. පින්නතුනේ කුලප්පුනේ කවුද? වේදේශිකා. වේදේශිකාගේ කරුණාවත් ඉවරයි කාලිගේ දාසකමත් ඉවරයි. මේ තට්ටු කරනකොට අපේ හිත කලබල වෙන්නේ නැතුව ශක්තිමත් වෙලා තියෙන්න ඕන. මේ තුලින් මට කුසලයක් සිද්ධ වෙයිද මට අකුසලයක් සිද්ධ වෙයිද? හොඳට ඉන්නකම් හොඳයි වගේම මිනිස්සු වෙනස් වුණාම කම්පා නොවී ඉන්න පුරුදු වෙන්න ඕන.
මොකද මේ ලෝකේ හැම එකක්ම හරිතාවකාලිකයි. මට කියන්න බලන්න මේ ලෝකේ මොකක්ද తాවකාලික නැත්තේ? මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. නේ ඔය මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? පෙම්වතා පෙම්වතිය වෙනස් වෙන්නේ නැද්ද? බිරිඳ වෙනස් වෙන්නේ නැද්ද? ස්වාමියා දරුවෝ බිරිඳ මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එක දරා ගන්න බැරි වුණාම තමයි අපි කලබල වෙන්නේ. ඔය ලෝකේ ගැන අන්‍ය දේවල් ගැන කවර කතාවද? වෙනදන පුරුදු වෙන්න අපේ වෙනස් වීමේ ඉඳන් දරා ගන්න. මේ 99ක් රෝගමේ 99ක් ව්‍යාධීන්ගෙන් ගහන පිරිච්ච මේ කුණු ශරීරයේ පවා වෙනස් වෙනවා වෙනදනේ. ඉතින් නිරන්තරයෙන් පුරුදු වෙන්න මිනිස්සු එකම විදිහට හිටින්නේ තියෙන්නේ නැහැ. මිනිස්සු හිතන පතන විදිහ ඉඳන් වෙනස් වෙනවා. අපිට පුළුවන් ද මේ අපේ කොණ්ඩේ පැහැෙන එක නවත්ත ගන්න පුළුවන්ද? හැම රැලි ගහන එක නවත්ත ගන්න පුළුවන්ද? ලෙඩ රෝග හැදෙන එක නවත්ත ගන්න පුළුවන්ද? මං කියන්නේ මේ වෙනස් වෙන එක නවත්තන්න බෑ. එක්කෝ මේක දරා ගන්න ඕන, නැත්නම් මේක අපි හොඳට පුරුදු වෙන්න ඕන. මේක අවබෝධ කර ගන්න ඕන. මේ දරා ගැනීම පුරුදු වීම කෙලවර තියෙන්න ඕන. මේ අවබෝධය මේක ඇත්ත කියන එක මේ ජාතියයි මරණයයි අතරමැද නේ පින්නතුනි අපි මේ හැම නාටකමක්ම නටන්නේ ජරාවයි ව්‍යාධියයි ඉස්සරහට තියාගෙන. ජරාවයි ව්‍යාධියයි ඉස්සරහට තියාගෙන. මොකක්ද ජරා ව්‍යාධිය? වයසට යන එකයි ලෙඩ වෙන එකයි. ඉතින් මේක අවබෝධ කරගන්න බලන්න. මරණානුස්සතිය කියන එක මිනිස්සුන්ට තියෙන්න ඕන, පිළිහිටලා තියෙන්න ඕන. අවබෝධ කරගෙන තියෙන්න ඕන. එහෙම වුණාම හරි පහසුයි. ඔය ගම්වල ඉන්නව නේද? නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවන්නේ. එතකොට ඔය තියෙන කුඩු කේඩුකම, ඔය තියෙන කුහකකම නැති වෙලා යනවා. මිනිස්සුන්ගේ හිතවල මුදිතාව කියන එක ඇති වෙනවා. අර හිතවලට ඇති වෙන අනේක දැක්කහම අපිට නැති දෙයක් අනේක ගාව තියෙනවනම් ජීවිතේටවත් හූල්ලන්න පුරුදු වෙන්න එපා. අපිට නැති දෙයක් අනේකට තියෙනකොට ආශිර්වාද කරන්න පුරුදු වෙන්න. ඔය මම ඕන තරම් දැකලා තියෙනවා. දැන් පහුගිය කාලේ නේ වැහැලා යට වෙලා. ඔය වෙල් වලට එහෙම වැලි ගහලා තියෙනවනේ. මේ සමහර ගම් තියෙනවා පින්නතුනි තේක්ක ගොබුඩක්වත් කපා ගන්න බෑනේ, පොලිසියට කෝල් කරනවා. මේ බඩල්ගම් පැත්තේ ගෙවල් හදන්න වැලි ගේන්නේ පාන්දරද මත්දහනේද? පාන්දර නේද ගෙනල්ලා බාන්නේ. ඇයි? ගම්වල මිනිස්සු එච්චරටම හොඳයි. කපරාරු කරගන්නවත් දෙන්නේ නැහැනේ ගෙයක් දොරක්වත්. 109 ගහනවා. මතක් කරන්නේද අපේ ගමේ හවලා වයි. ගමක ඉන්නව කොහොමද දෙන්නෙක් විතර. මිනේතයින් රස්සාව කියලා. පින්නතුනේ මේ හිත මහ පුදුම දෙයක්. මේකට එක පාර ඇති වෙනවා. ඔය හිතිලම නැද්ද කවුරු හරි ඔක් කියලාම. මේ ප්‍රාණඝාතේ මිනිස්සුන්ගේ අසුබේ මිනිස්සුන්ට වරදින එක මේවා ප්‍රාර්ථනා කරනවා. මං කියන්නේ මේ අපිට ඇති වෙන සිතුවිලි ක්‍රියාත්මක කරනකොට හරි පරිස්සමට පින්නතුනි. මේ සැකය මොකක් හරි කවුරු හරි ගැන සැකයක් ඇති වුණාම, ඛේදවාචකේ වෙන කවුරු හරි ගැන සැකයක් ඇති වුණාම පුදුම විදිහට පව් කරගන්න. ඔය මම මේ දොස්පරොස් කියනව නෙමෙයි හොඳ. ඒක පුතෙක්මයි කියන්නේ. හාමුදුරනේ අපේ අම්මා ඔය නැන්දම්මලා එලි ගස්ටන තියෙනවනේ ගෙවල් වල. ඒ සමහර නැන්දම්මලා ඉන්නවා තමන්ගේ පුතාගේ කසාදෙටවත් කැමති නැහැ. මේකට හෙන ඉල්ලනවා. සමහර නැන්දම්මලා ඉන්නවා දුව ගැන කේලම් කියනවා පුතාට.
පුතාට විතරක් නෙමෙයි ගම හැමතැනම එක එක ඒවා කියනවා. අර තරුණයා කියනවා හාමුදුරනේ අපේ අම්මා අපේ නෝනා ගැන ගම හැමතැනම කියලාලු අපේ ගෙදර රැට බයිසිකල් එනවා කියලා. බලන්නකෝ තියෙන කැතක මේ පැතිවල එහෙම නැතුවද? ඊට පස්සේ මං අහුවා ඉතින් මොකක්ද එහෙම කියන්න හේතුව? මං ඒ කරන රස්සාව කියන්නේ තරුණයා. හාමුදුරනේ උදෙත් වැඩ කරන්න වුණොත් එහෙම පාන්දරම එනවලු මේ අර උදේට අඳින්න යුනිෆෝම් එක අරගෙන යන්න. ගෙදර හොරේ යනවා වැඩ කරන තැන ඉඳලා. නැන්දම්මට ඕක ඇහෙනවා. බයිසිකලේ ගෙදර එනවා. උන්ද දන්නේ නැහැ මේ පුතා එන්නේ කියලා. උන්ද පහවදා ගම හැමතැනම කියනවා ඊයේ රාත් බයිසිකලයක් ගෙදර ආවා කියලා. අර කොල්ලා කියනවා හාමුදුරනේ මම ගෙදර ආවේ රෑ. අපේ අම්මා මට කියනවලු ඊයේ රාත් බයිසිකලයක් ආවා කියලා. පේනවද? මිනිස්සුන්ගේ හිතවල කවුරු හරි ගැන වැරදි විදිහට සැකයක් ඇති වුණොත් අර රුයිතට බලන්න හුරු වුණොත් එහෙම ඊට පස්සේ පිනුතුනේ වැස්සත් පෑවුවත් වැරදිනේ. ඒ හින්දා අපේ හිතට ඇති වෙන අනුන් ගැන වැරදි විදිහට සැකය. අපේ හිතට ඇති වෙනවා අනුන් ගැන පැහැදිලි ඇති මං කියන එකේ හින්දා ඇති වෙන දේවල් හැම එකක්ම වචනයෙන් ක්‍රියාවෙන් භාවිතයට ගන්න හදන්න එපා. ඒ තුලින් මිනිස්සුන්ගේ ජීවිත පවා නැති වෙන්න පුළුවන්. අපිට පුළුවන් ඒ ඇති වෙන සිතුවිලි යහපත් විදිහට පරිවර්තනය කරගන්න. ඔය ආයතනවල දේශනාවලට ගියපුවාම බොහෝ මේ සභාපතිතුමන්ලා කළමනාකාරවරු කියනවා හාමුදුරනේ මේ ආයතන මිනිස්සුන්ට පුළුවන් නම් කියන්නලු. මහා ලොකු දෙයක් නෙමෙයි. කේලම් කියන්න නැතුව ඉන්නලු. හැමදාම ඇවිල්ලා කවුරු හරි ගැන මොනවා හරි කියනවලු. ජීවිතේ පුරුදු වෙන්න. පිනුදුන අනුන්ගේ දොසක් දකින්න අනුන්ට වැරද්දක් කරන්න නෙමෙයි. අනේක නොදැනගත්තත් කමක් නැහැ. යහපතක් කරන්න පුරුදු වෙන්න. අපි දන්නේම නැතුව අපේ අකුසල් සෑහෙන්න පිරෙනවා. අවුරුදු 7-800ක් මේක ජීවත් වෙන්නේ නැහැ. බොහොම පුංචි කාලයක් ඉන්නේ. මේ පුංචි කාලය තුල ගෙදර ඉන්න කාමයේ මේ පින්නතුනේ මේ ගෙදරමයි හදාගන්න ඕනේ. අම්මට පළවෙනි කාරණේ අම්මට තාත්තට ආදරය කරන්න පුරුදු වෙනවා නම් අම්මගේ තාත්තගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුර ගන්න පුරුදු වෙනවා නම් ඒ වගේ මිනිස්සෙක් අතින් අකුසල් සිද්ධ වෙනවා අඩුයි. ඒ වගේ මිනිස්සෙක් අතින් වැරදි සිද්ධ වෙනවා අඩුයි. මේ බොහෝ තරුණ දරුවෝ දුවලා පුතාලා ඔය ගෙදර අම්මගේ තාත්තගේ වේදනාව දුක දැන අඳුර ගන්න පුරුදු වෙන්න ඕනේ. අපේ සිතුවිලි ඇති වෙනවා වෙනස් කරගන්න ඕන. පුළුවන් නම් කියනවට කරන්න බලන්න. මහලු මඩම් වල බනවලට ගිහපුවාම සමහර තාත්තලාගෙන් නේ අපි දරුවොත් එක්ක ගිහිල්ලා ඒ තාත්තලාගේ අත් කකුල් වල තෙල් බෙහෙත් එහෙම ගන්නවා. කියනවා හාමුදුරුවනේ අර දරුවෙක්වත් කවදාවත් මෙහෙම කරලා නෑලු. මෙතන ඉන්නවනම් දෙමව්පියෝ ඉන්න දරුවෝ කසාද බැඳලා හොන්න බැදෝ. සෑම දරුවෙක්ම කල්පනා කරන්න ජීවිතේ එක දවසක්වත් අම්මගේ තාත්තා කකුල් දෙක අරගෙන සිද්ධාලේප ටිකක්වත් ගාලා මිරිකලත ගාලා තියනවා. අර මගේ තාත්තනේ කියලා. නේ අර තාත්තා ළඟින් ඉඳගෙන පුටුවක් තියාගෙන කකුල දණිය උඩින් තියාගෙන පුරුදු වෙන්න. අම්මගේ එක ගමනක්වත් අම්මගේ අත අරගෙන අර නිකම් මම කියනවට ගිහිල්ලා අම්මගේ අත අරගෙන බලන්නකො. අම්මගේ අත දිහා බලනකොට දරුවන්ට කල්පනා වෙන්න ඕන මේ අත් දෙකෙන් නේද මගේ කැත කුණු අත ගෑවේ. මේ අත් දෙකෙන් නේද මගේ නහය කන ඔළුව හැදුවේ. නිකමටවත් හිතිලා තියනවද? එහෙම දරුවෝ බලනවද ඇවිල්ලා අම්මලාගේ?
දරුවන්ට පුළුවන් වෙන්න ඕන අම්මගේ අත පපුවට තියාගෙන කල්පනා කරන්න. දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ අත් දෙක දැක්කට පස්සේ මේ අතෙන් මට කොච්චර බත් කවලා ඇද්ද? මේ අතෙන් කොච්චර මගේ රිදි හොදලා ඇද්ද? පුංචි කාලේ දහදුක් විඳලා ඇති දෙඩි කරලා මාව හදලා පෝෂණය කරලා ඇද්ද? එහෙම එක ගමනක්වත් කරලා තියනවද නිකමට? මගේ අම්මා කියලා. සමහරුන්ට මේ කෝලං වාගේ හිතෙන්න පුළුවන්. පින්නතුනි, ඒක ලොකු මානසික අල්ලසක් අම්මට දෙන. ඒක ලොකු මානසික අල්ලසක් තාත්තට දෙන. එතකොට අම්මගෙන් තාත්තගෙන් පුදුම විදිහේ ආශිර්වාදයක් හම්බ වෙනවා. කවදාවත් වැරදි දෙයකට හිත යොමු වෙන්නේ නැහැ. කවදාවත් අකුසලයකට අයහපතකට හිත යෙදෙන්නේ නැහැ, ඉඩ දෙන්නේ නැහැ. ඔය පුරුදු වෙන්න අම්මයි තාත්තයි එක්ක ඉන්න. අම්මා තාත්තා ඊළඟට පුරුදු වෙන්න ඕනේ දරුවොත් එක්ක ඉන්න. මේ බඩල්ගම් පැත්තේ කුඩු වයිස් තියනවද නැහැ? ඔය බොහෝ මේ හොඳයි. බොහෝ පැතිවලව තියෙනවා. දෙමව්පියෝ පුරුදු වෙන්න ඕනේ. තාත්තලාට මම මේ කියන්නේ. බුදුරු පැහැදිලි කරනවානේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. අම්මා තාත්තා සමාන කරන්නේ බුදුවරුන්ට. නම්බුකාර විදියට ඉන්න ගෙවල් වල. ඔය පලන කුණුහරුප කොටවල්නේ දරුවෝ ඉස්සර. මේ අරක්කු තියනවද නැහැ? මේ හොඳයි කුඩුත් නෑ, ආයුසුත් නෑ, අරක්කුත් නෑ, මොකවත් නෑ. ඔය තමන්ගේ බිරිඳට තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලා දෙනවද බිරිඳ ඉස්සර දරුවන්ට? දරුවෝ ඉස්සර බඩල්ගම නැති වෙදිවා මේ මොකවත් නැහැ කියවනේ. මේ දරුවෝ ඉස්සර බිරිඳට වෙන මිනිස්සු පාවලා දීලා බයිනෝ. අනේ පිරිමිකම. ඔකට කියන්නේ පෞරුෂයක් නැතිකම කියලා. තාත්තකම සේරටම කරන්න බෑ. පැහැදිලිද මං කියන එක? කවද්ද අන්තිමේට දරුවන්ට කීවේ මේ තාත්තලාගෙන් අහන්නේ නිකමටවත් කියලා තියෙනවද? ඔය පුතේ යන් බොමලු අමදලා එන්න කියලා පොයට කලින් දවසේ දරුවන්ට කියලා තියෙනවද? චෛත්‍ය මලු අමදලා එන්න යන්න. කවද්ද ඔය පින්කම් කරන්න ඕනේ නැහැ කියමුකෝ. මං කියන්නේ එහෙම සේරට මිතින් ඕක හරියන්නේ නැහැ. තමන්ගේ දරුවා වැළඳගෙනවත් තියනවද? කවද්ද අන්තිමේට දරුවා බදාගත්තේ? මගේ දුවේ මගේ පුතේ කියලා. සමහර තාත්තලා කියනවා දැන් කියන දේ අහන්නේ ළමයා. මං අහනවා එතකොට කියන දේ අහන්නේ නැතුණා මොකද කරන්නේ? ටිකක් තදට ඉන්නවලු. ඔය තාත්තලා විදියට ඉන්න. අවසානයේට මස් 500ක් ගෙදර අරන් ගියපු දවසක් මතක නැන්නේ. මම දන්නවා සමහර උදවිය ඉන්නවා 3500ක් විතර හම්බ කරනවා දවසට 2800ක විතර බොනවනේ. ඕ නවත්තලා දාන්නෝ. මන්නම් කියන්නේ ඔය කසිප්පු තියනවද මෙහෙ නැහැ. රියැක්ෂන් වලින් තියෙන්නේ වෙන සේරටම පැති වලට වඩා මෙහෙ තියනවා කියලා. ඕව නවත්තලා දාන්න. ඔය මෙහි අරක්කු පෙරලා රජ වෙච්ච කෙනෙක් ඉන්නවද නැහැ? නඩු වලට ගෙවනවා හැර වෙන මොනවද කරන්නේ? ඕක නවත්තලා දාන්න. මිනිස්සු බිරිඳ දරුවෝ අඳුරන්නේ නැහැ. මේ පොඩි එවුන් මේ පන්තියන ළමයින්ට පෙති කාඩ් එක විකුණනවානේ. මේ පන්තියන ළමයි කුඩුවයිස් වලට ඇබ්බැහි වෙනවා, පුරුදු වෙනවා, හුරු කරනවා. අම්මා තාත්තා අඳුරන්නේ නැහැ.
මේ බඩල්ගම තරුණ තරුණියෝ සියලු දෙනාටම තාත්තලාට මහත්තුරුන්ට මේ යෝජනා කරන්න මෙහෙ දුම්කල පළුවක්වත් විකුණන්න දෙන්න එපා පොඩියෙකුට. පොඩි දරුවෝ පව් වෙන මොකවත් නෙමෙයි. ඉගෙන ගන්න වයසේ ළමයි. දැන් සාමාන්‍ය පෙළ ලියන ළමයිගෙන් අහනකොට මේ ළමයි තව මේක ලියලා ඉවරත් නෑ දැම්මම කියන උසස් පෙළනම් කරන්න නෑලු. බලන්නකො හිතන පතන විදිය. ඒ ළමයින්ට ලොකු චින්තන ශක්තියක් නෑ. ළමයින්ට දියුණු වෙන්න අදහසක් නෑ. අවුරුදු 24ක් ගිහිල්ලත් ගෙදර ඉන්නේ කකා ඉන්නේ. අවුරුදු 25ක් 26ක් ගිහිල්ලත් දාන්න මේ බ්‍රේස්ලට් එකක්වත් නැහැ නේ. යත් 150ක චේන් එකක් තමයි එල්ලගෙන ඉන්නේ. මං කියන්නේ අර බීපු සිගරට් කන්ද සල්ලි එක්ක කවු කරුවා නම් ඔය නවත්තලා දාන්න. ජීවිතේ කණ්ඩ අඳින්න විඳින්න පුරුදු වෙන්න. අර කොල්ලෙක් වුණාම අභිමානයක් පෞරුෂයක් තියෙන්න ඕන අපේ දරුවෝන්ගේ. ඒක නැති වෙනවා. අපේ දරුවන්ගේ පෞරුෂ අභිමානය හීන වෙනවා. අපේ දරුවෝ ඉන්න වෙන්නම අර ඒවට කියන අර ෆැන්ටසි ලෝක කියලා. පාන්දර 2-3 වෙනකම් අර ෆෝන් වල ලුණු කපනවා යකට තල්නවා බලබලා ඉන්න උදේ 11ට විතර නැගිටින්න. සමහර ළමයි ගෙදර එනකොටම රාය 1-2 වෙනවනේ. මම මෙතන ඉන්න තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ පුතේ කවද්ද අන්තිමේට අම්මත් එක්ක බත් ටිකක් ආපු දවසක් මතකද? ඔය තාත්තලත් පුරුදු වෙන්න ඕන අර මෙහෙ ටිකක් බොනවා සහ අරක්කු වැඩි කියෙපින්ද මම මේ කියන්නේ. අර ඕක නවත්තලා දාන්න. මං ඉතින් ආයෙ මොකුත් කියන්න යන්නේ නැහැ. මොකටද? මදිද ඔය? මේ දරුවෝ බිරිඳ එක්ක ඉන්න තියෙන්නේ බොහොම සීමිත කාලයයි. ඒ කාලේ හරි අපූර්වට ලස්සනට ඉන්න අරනේ මගේ දුවේ මගේ පුතේ කියාගෙන හරි ආදරෙන් ඉන්න පුරුදු වෙන්න ඔක ගෙවල් වල. සත්තු වගේ ජීවත් වෙන්න එපා පින්නතුනේ. මේ සංසාරේ තිරිසන් ලෝකෙමටයි මේ බුද්ධෝත්පාද කාලයක ලැබු මිනිසත් භවයේ දුර්ලභයි. ඒ දුර්ලභ මිනිසත් භවයේ අපේ හිත පාලනය කරගන්න බැරි වීම තුලින් මන්නම් කියන්නේ නාස්ති කරගන්න එපා. අඩුම පන්සිල්වත් රකින්නකෝ. අඩුම. ඒ නිසා අම්මා තාත්තා නර ගාරවෝච නිවාතෝච ඒවා පුරුදු වෙන්න. දරුවෝ අම්මා තාත්තා කෙරෙහි පිහිටන්න ඕන විදිහට පිහිටන්න. ඔය සමහර අම්මලා කියනවා හාමුදුරුවනේ මගේ දුව හැම වෙලේම කියන්නේ මට ඵලයන් කියලාලු. මේ කිට්ටුව මේ බණහඬ ඇවිල්ලා තියෙකයි මම මේ කියන්නේ. දුවත් ඇති සමහර විට. ඕන් දැන් කල්පනා කරන්න ඕනේ මම මගේ අම්මට මෙහෙම කියලා තියනවාද කියලා. ඇයි සමහර දරුවෝ ඔය හැන්දෑවේ නිදා ගන්නකොට මේ අත් දෙක පපුවට තියෙනකොට මෙතන ඉන්න හැම කෙනෙක්ම මේ කල්පනා කරන්න ඕන. අතීතේ වැරදි කරලා තියෙනවා නම් දැන් කමක් නැහැ. කරන්න දෙයක් නැහැ. වර්තමානයේ යහපත් කරගන්න ඕනේ. අත් දෙක පපුවඩින් තියාගෙන නිදා ගන්නකොට අපිට මතක් වෙන්න ඕනේ. මේ අත් දෙකෙන් මම අද දවසටම එකදු පාපයක්වත් සිද්ධ කරේ නැහැ. මේ අත් දෙකෙන් මම අද දවසටම එකදු අකුසලයක්වත් සිද්ධ කරේ නැහැ. මේ ඔරලෝසු වෙලාව හරිද? වෙලාව යනවා ඉතින්. පැයක් ඉවරෙන්න කෙට්ටුවේ. මිනිස්සුන්ට මතක් වෙන්න ඕනේ. හවස නිදා ගන්නකොට මේ අත් දෙකෙන් එකදු පාපයක් අකුසලයක් කරේ නැහැ. මගේ කට වචනේ භාවිතයේ තුලින් එකදු පාපයක් අකුසලයක් කරේ නැහැ. මේවා අර හවස නිදා ගන්නකොට හැමදාම අපිට මතක් වෙන්න ඕනේ. ඒවා හරි කුසල්. ඒවා උජාරුවෙන් සිහිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මං ඒකයි පිනුතුනි දේශනා කරන්න ඔය හැම එකක්ම තියෙනවා.
අර පවුල පන්සල වගේ තියාගන්න ඕනේ. පවුල පන්සල වගේ ඉන්න ඕනේ. සමහර යෞවනයන්ට දෙමව්පියන්ට ඉතින් වෙන ප්‍රශ්න නැහැනේ. දරුවෝ ගැන විතරනේ තියෙන එකම ගැටලුව. දෙමව්පියන්ට තියෙන එකම ගැටලුව දරුවෝ. දෙමව්පියන්ගේ තියෙන එකම ලෝකෙ මොකද්ද? දැන් ඔබතුමන්ලා සේරම ඔච්චර නැහෙන්නේ ගහන්නේ කවුරු වෙනුවෙන්ද? දරුවන්ට නෙමෙයිද? දරුවන්ගේ අනාගතය යහපත් කරවන්න. එහෙම අභිමාණයෙන් හීන මවාගෙන දරුවෝ වෙනුවෙන් නැහෙනකොට ගැහෙනකොට අවුරුදු 16 පැන්න ගමන් ඒ දරුවන්ගේ ලෝකය වෙනස් වෙනකොට ඒක දෙමව්පියන්ට දරා ගන්න බැරි වෙලා මහ පුදුම විදිහේ දුකක් ඇති වෙනවා. අපි ඒ ඇති වෙන හැඟීම පිළිතුනෝක මම කියන්නම්. මත්කුඩු වලට ඇබ්බැහි වුණු දරුවෙක්ගේ අම්මා කෙනෙක් තමයි ඒ දුක දන්නේ. අපූර්වට සමහර යෞවනයෝ ඔය ඇබ්බැහිකට ඇබ්බැහි වෙච්ච කොල්ලෝ දෙමව්පියෝ කියනෝනේ පුතේ අහවල ආශ්‍රය කරන්න එපා, අහවල ආශ්‍රය කරන්න එපා කියලා. එතකොට කියනවා අම්මා කෙනෙක්මයි මට කිව්වේ. කොල්ලා කිව්වලු හාමුදුරුවනේ තොපි කියන විදිහට හිටියොත් එහෙනම් මට සමාජයක් නැහැ කියලා. ඒ දරුවා කිව්වලු තාතෝ කියලානේ ගෙවල්ල කතා කරන්නේ. අම්මට තාත්තට තාතෝ කියලා කියන්නේ. අම්මට තාත්තට උඹ බම්බොලම් කියලා කතා කරන්නේ. මම මේ කාගෙන්ද අහන්නේ? ඕ මෙතන ඉන්න දරුවන්ගෙන් අහන්නේ. මෙතන ඉන්න දරුවෝ දෙමව්පියෝනේ සේරම හදවතට තට්ටුවක් දාලා දැන් බලන්න ඕනේ මම මගේ අම්මට තාත්තට තාතෝ කියලා කී පාරක් කියලා දෙනවද කියලා. ඔයගේ පව්කාර වැඩ ආයෙ කරන්න එපා. අපූර්වට තාත්තට කියනවා තෝතෝගේ වැඩ බලාගෙන හිටු කියලා. මේ දෙමව්පියෝ ඇවිල්ලා අඬා පින්නතුනේ අපේ ඉස්සරහ කියනවා. අම්මා තාත්තා හරි කැමති අර නේ දරුවොත් එක්ක ගෙදර එකට ඉඳගෙන එකට බත් ටික කාලා එකට කතා බහ කරලා ඉන්න. ඒ හින්දා තාත්තලාටත් මම මේ ආයෙ කියන්නේ. ඔය අර මෙහෙ බොනවා කියපින්ද මෙහෙම කියන්නේ හොඳේ තව පාර. ඔක දැන් ඇති අර බිරිඳ දරුවෝ මේ වටිනා කියන්නේ පුත්තාවත් මනුස්සානම් සම්පතක් දරුවෝ මේ වටිනා කියන සම්පත්තික බිරිඳ දරුවෝ මේවා අතෑරලා ඔය එක එක එක්ක බොණ්ඩ යන්න දාගන්න එපා. පැහැදිලිද මං කියන එක? මේ දරුවොත් එක්කනේ බත් ටිකක් කාලා බුදිය ගන්න තියෙන වෙලාවේ මේ රටේ ලෝකෙ මිනිස්සුන්ට අර බජාර් භාෂාවෙන් කියනවා නම් ආතල් දෙන්න යන්න එපා. ඕන අත්තලා දාන්න. අවසානයේ මොකක් හරි වුණාම කවුද ඉන්නේ? ඔය දැන් පොලිසියට අපදෙන්න වැඩිපුරම කවුද එන්නේ? යාළුවෝ එනවද නැහැ? අනේ අර අම්මා තාත්තා එක්ක බිරිඳ දරුවොත් කිහිල්ල ගහගෙන පොලිසියට එනවා. ඔය මිනිස්සුන්ට පාවිච්චි වෙන එක නවත්තන්න. ඔය තේරෙන්නේ නැහැ නේද අපි කාටත් පාවිච්චි වෙනවා කියලා. අපේ තාත්තලා මතක තියාගන්න ඕනේ මේ හොඳේ. එක එක්කෙනාට පාවිච්චි වෙන්න එපා. හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. ක්වොලිටි එක මේන්ටේන් කරන්න සීල සම්පන්න භාවයේ තියෙන්න ඕනේ. හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. රාත්ති සුඛේ භෝග සුඛේ අනනේ අනවජ්ජනේ තියෙන්න ඕනේ. ඒ හින්දා සතුටින් විනෝදයෙන් ඉන්නනේ. අර බුදුහාමුදුරු මංගල කාරණාවල දේශනා කරනවානේ. මාතා පිතු පට්ඨානං මේ පුත්තදාරස්ස සංඝෝ අම්බුදරුවෝ පෝෂණය කරන එක අම්මට තාත්තට බලන සලකන එක. පින්නතුනි මංගල කාරණය මේ පවුල පන්සල වගේ තිබිලා ගෙවල් දොරවල් යහතින් සම්පතින් ඉන්නකොට තමයි ජරාවට පත් වුණත් ව්‍යාධියට පත් වුණත් අපි අර මනෝව්‍යාධියට පත් වෙන්නේ නැහැ. මේ මස් ගොඩ දිරාගෙන යනකොට
මේ ඇස්සිස් මස්ලේ නහර සියල්ල අබල වෙනකොට දුබල වෙනකොට අපේ අර මානසික මට්ටමේ හෙළවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපේ පෞරුෂය හොඳයි, අපේ අභිමානය හොඳයි, අපේ දරුවෝ හොඳයි, බිරිඳ හොඳයි, විශ්වාසය හොඳයි. එහෙම විශ්වාසයෙන් ආදරයෙන් යුක්ත පවුලක් නැත්තම් ගෙවල් ගිනි ගොඩවල් වගේනේ තියෙන්නේ. පින්නතුනේ වෛර කරන්න එපා. බඩල්ගම් පැත්තේ අනියම් සම්බන්ධතා තියෙනවද නැහැ? මේ හොඳයි. මේ කුඩු අයිස් නැහැ මොකවත් නැහැ. ඔය ඌව නවත්තලා දාන්න. නේ පේනවන්නේ තියෙන ප්‍රශ්න වහින්ද. කවුද දුක් විඳින්නේ? මේ සමහර තරුණියෝ දුවලා ඇවිල්ලා කියනවා හාමුදුරනේ තාත්තා ගැන දන්නවා ඒ වුණාට ඉතින් අර කියන්න ලැජ්ජයි බැරි කමට ඉන්නවලු. තාත්තලාගේ අභිමානේ. ඔය මේ ඒව කරන්න යන්න එපා. තාත්තලා විදියට ඉන්න ඕන. ඔය ඒ කොළු වයසේ කරපුවා ආයෙ කරන්න ඕනේ නැහැ. මොකද ඒ తాවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට අතවනන්න එපා. ඒ සතුටට, ඒ සමගියට, ඒ විශ්වාසයට, ඒ ලෙන්ගතුකමට හානියක් වෙන්න දෙන්න එපා. ඒ පළුද්දාය කවදාවත් හදන්න බෑ. මං ආශිර්වාද කරනවා, මං ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය තුන්වන්ගේ ආනුභාවයෙන් ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ ප්‍රදේශවාසී ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා මහා සංඝරත්නය, උන්වහන්සේලාගේ අප්‍රතිහත කැපවීම, උන්වහන්සේලාගේ ඕනෑකම උනන්දුව මම විශ්වාස කරනවා අපේ නායකයන්ලට වැඩිපුරම සතුටු වෙන්න පුළුවන් දවසක් අද. මේ තමයි උන්වහන්සේලා කරපු දහම් පාසලේ ප්‍රතිඵල. මේ තමයි උන්වහන්සේලා දායක සභාව කරගෙන පන්සල කරගෙන ඉන්න හිටපු එකේ ප්‍රතිඵලය. එනිසා ඔය නේ මාසයකට සැරයක්වත් දානේ ටිකවත් අරන් යනකොට අම්මයි තාත්තයි දරුවෝයි පන්සලට ගිහිල්ලා නේ දානේ ටික දීලා බුදුගේ යස් කරලා පරමල් ටික අයින් කරලා වැඳලා පුදලා අතුපතු ගාලා මලු මිදුල් අමදලා එන්න. මාසයකට පැයක් හමාරක් නේ යන්නේ. දරුවෝ ටික හොඳට දහම් පාසල් යවන්න. යන්නේ නැහැ දැන් ළමයි 10 පන්ති 11 පන්තියෙන් පස්සේ. මේ සමහර අම්මලා එනවා මේ චූටි ළමයි ආපහු අරගෙන. ඇයි කියලා අහනකොට මේ දෙකේ පන්තිය ළමයි දෙමළ පන්ති දාන්නලු. අර දෙකේ පන්තියේ පොඩි ළමයා දෙමළ කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. එහෙම අපරාධ කරන්න එපා. ළමයි එක් කරගෙන එන්න. ඒ ළමයිට පන්සලේ 4 කොන හුරු කරන්න. ළමයිට උගන්වන්න දැන් බැලියකද මේ පිට්ටනිය පොලිතින් කන්දෝම බලන්නකො. ඇයි? අපි ආදර්ශමත් වෙන්න ඕනේ. ඉස්කෝලේක වැසිකිළියකට යන්න පුළුවන්ද? බෑනේ. වැසිකිලි කැසිකිලි කරන්නවත් දන්නේ නැහනේ. ඒවා උගන්වලා පුරුදු වෙලා තියෙන්න ඕන. බලන්න ඔය ඉස්කෝලවල මම දැකලා තියෙනවා සමහර ළමයි කව කට්ට ගහලා ලී පතුරු අඟලක් විතර ගලවනවා ඩෙස් එකේ. පොදු දේවල් රකින්න ආදරය කරන දරුවෝ හදන්න ඕන. අම්මා තාත්තා ඒවට හුරු කරලා තියෙන්න ඕන. දරුවන්ට පුරුදු කරලා තියෙන්න ඕන පුතේ. අර ටොපි කොලයක්වත් බිම දාන්න එපා කියලා. ඔය බලන්නකො ටවුන් එකකට යන්න බෑනේ. වනසලනේ තියෙන්නේ. ඒ නිසා ග්‍රවුන්ඩ් එකට නම් ගෙනාවු සේරම රයි යන්න ඕන හොඳේ. මොකද මේ පරිසරයට ඉඳන් ආදරය කරන මිනිස්සෙක් වෙන්න ඕනේ. මේ ගහ කොළට සතා සිව්පාවට පව ඔයත් කවද්දන්ති මේට පැලයක් හිටුවේ. ඔය ජීවිතේ පැල 50ක්වත් හිටවලා දිනවද? තිබ්බ ගස් සේරම කපලා ගෙවල් හැදුවා මිසක්ක. මේ හැම පැත්තෙම පෝෂණය වෙන්න ඕනේ. අනිකගේ දුක වේදනාව කඳුලේ බඩගින්නේ ඉඳන් අඳුරන්න ඕනේ. මෙහෙම දේශනා කරන්න හේතුව
ශ්‍රී ලංකා දීපේ පුරාවට පින්නතුනි හොඳ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙනවා. මිනිස්සු දසදහස් ගාණින් බණ අහන්න එනවා. ඒ බෞද්ධ ප්‍රබෝධයේ ආනුභාවයෙන් ජාති ආගම් ભેදයකින් තොරව සියලු දෙනා එක්කහුව වෙනවා, අත්වල බැඳ ගන්නවා. අන්නේ ජාතිකයන්, අන්නේ ආගමිකයන්, අපේ මුස්ලිම් අම්මලා තාත්තලා, කතෝලික දරුවෝ පින්නතුන් එයත්ෝ බැබලෙනවා, එයත්ෝ අපිට ආදරය කරනවා. පින්නතුනි මේ සමගිය, මේ මෛත්‍රිය ඇති වෙනවා. මේ මුළු රටේම මහ දැවැන්ත බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙනවා. මිනිස්සු ලක්ෂ ගණනින් බණහඬ එක්කහුව වෙනවා. මම පින්නතුනි ගිය අවුරුද්ද ලක්ෂ 35කට 40කට විතර බණ කියලා තිබ්බ, බණ 480ක්. පින්නතුනි මේ එක්කහුවීම හරි වටිනෝ. ඒ නිසා සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. මේ උතුම් වූ පින්කමේ ආනුභාවයෙන් සියලු දෙනාට සත්පුරුෂෝ විදිහට වැජබෙන්න අවශ්‍ය කුසලය, පුණ්‍ය කර්මය පාරමිතාවක් වේවා සාදු කියලා පතන්.